එයාලට කොහොමද ඔක්කොම හොඳින් ඉන්න ඇති කියලා විශ්වාස කරනවා මම. අද මම චිකන් ටාකෝස් හදන්නේ. කුකුළු ඔක්කොම ටෙම්පරාදු කරලා ගත්තා. මේකට දාලා තියෙනවා සැරමිරිස් කුඩු චුට්ටක්, ගම්මිරිස් කුඩු, එතකොට බාර්බිකියු සෝස්, සොයි සෝස් චුට්ටක්. ඊට පස්සේ පහේ මොකුත් දාලා නැහැ. ගම්මිරිස් කුඩුයි, බාර්බිකියු සෝසුයි, ලුණුයි, සැරමිරිස් කුඩුයි. එතකොට මම විනාඩි 10ක් 20ක් විතර වගේ තියලා තමයි මේ ඔලිව් ඔයිල් තේ හැන්දක් දාලා තියෙනවා. මේ බලන්න. දැන් මම මේ රොටි ඔක්කොම රත් කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ රොටි තමයි එකට ගන්නෙ. මේ රොටි එක මම මේක චාච්චියට දාලා මේ රෝලි ක්‍රිස්පි කරගෙන තියෙන්නේ. මේ රොටි දෙක මම දෙකයි හැදුවේ. දැන් කුකුළු ඔක්කොම හරි ගසලා තියෙනවා. මේ යෝගට් තියෙන්නේ. මේකට දාලා තියෙනවා ගම්මිරිස් කුඩු චුට්ටක්, ලුණු කුඩු ඩිංගක්, එතකොට තහිනි දාලා තියෙනවා. වීඩියෝ කරන්න වෙන්නේ කෝල් එකක් එනවා. ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා තියෙනවා, දෙහි දාලා තියෙනවා. එතකොට යෝගට් තේ හැන්දයි දාලා තියෙන්නේ. මම මේ චුට්ටක් හදලා තියෙන්නේ චුට්ටක් හින්දා දෙකකට හින්දා. ලුණු බැදලා අරගෙන තියෙනවා. මේ ලුණු බැදලා අරන් තියෙනවා. එතකොට මේ බකදෝන් ඉස්කොල මේ අරන් තියෙනවා. මම එක පොඩිවට කපලා ගන්නවා. වීඩියෝ කරන්න විදියක් නැහැ. ෆෝන් එකක් එන්න. අනිත් ෆෝන් එකට ගන්නේ මේ WhatsApp එක තියෙන්නේ මේකෙන්. ආන්සර් කෙරුවොත් වීඩියෝ එකක් කට්ටිය. කපනකොට මේ දේවල් මේ ග්ලව්ස් මේ ප්ලාස්ටික් මගුල් දාලා මේ කපන්න කරන්න බෑ. මොකද ඒව කැපිලා යයි කියලා කව බෑ. මේක කරන්නේ කෝල් එකක් එනවා. මේක හොඳට වතුර නෑ. මම යාට ඇමරිකාලා බැරි වතුර තියනද කියලා මේ වගේ චුට්ටිවට කපා ගත්තා. මේ බලන්න මේ කරලා මේ රොටි අරගෙන ඉවර වෙලා මම අර හදාගත්ත යෝගට් එක ගන්නවා මේකේ. මෙච්චරලා ඉඳලා වීඩියෝ කරනකොටම කෝල් ඒකනේ කාර්යදේ ප්ලාස්ටික් හැන්ඩල් කරන්නේ ආලවනේ. මම මැදට තියලා මේකට එක දෙයක් අඩුයි. අද බඩේ රුණේ ගෙදර බඩේ රුව යට දාන්න ඕනේ. මේකට අනිවාර්යෙන් බඩේ රුවට තියෙනවා. බඩේ රුවද නෑ ගෙන්න. මම මේකට කාපාගත්තේ බකදු නිස්කල දානවා. ඒ දාලා උඩට ලුණු දඩුවා දානවා. මේකට අනිවාර්යෙන් තියෙනවා බඩේ රුව. ඊට පස්සේ මම අනිත් එකත් හදා ගන්නවා. එකක් වෙනවා. කුකුළු ටික මෙහෙම දානවා. ඊට පස්සේ කොළ දානවා. ඊට පස්සේ බදගත්තේ ලුණු දානවා. මේ මෙහෙම නමලා මේකට චිකන් ටාකෝස් කියලා තමයි කියන්නේ. මේ රොටි මං එළියෙන් තමයි ගේන්නේ කඩේ. එහෙමනම්
වීඩියෝ එක කරන්න විදියන්නේ දිගටම ගෙදරින් කෝල් එකක් එනවා. ඒක ආන්සර් කෙරුවේ නැත්නම් ආයෙ කෝල් ගන්න වෙලාවක් නැති වෙයි. ආයෙත් ඔයාලා වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕන් අතල ඔක්කොම ඉවරයි. සලාත හැදුවා. සලාත පරිප්පු දාලා සලාත එකක් හැදුවා. පරිප්පු යට තියෙනවා මේ තකුස් එක. මේකට කියන්නේ තකුස් කියලා. චිකන් තකුස් කියලා තමයි කියන්නේ. එහෙමනම් ආයෙමත් ඔයාලා වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා ඔක්කොටම අල්ලා දෙයන් පිටයි පරිස්සමින් ඉන්න.